හයි හැමෝටම කොට දවසකින් අලුත් අවුරුද්දට වීඩියෝ එකක් කරන්න හිතුණා. මගේ වීඩියෝස් බලන හැමෝටම අලුත් අවුරුද්ද සුබ වෙන්නේ කොහොමද කියලා, සුබ කරගන්නේ කොහොමද කියලා චුට්ටක් කතා කරන්නයි මම අද ආවේ. එහෙනම් යමු වීඩියෝ එකට. අද වීඩියෝ එකේ මුලින්ම කතා කරන්නේ අලුත් අවුරුද්ද සුබ කරගන්න අපේ වටපිටාව පරිසරය අපිට බලපාන ආකාරය ගැන. චුට්ට වහිරනවා මේ වෙලාවේ. වහින හින්දා ඔයාලට මං කියන්නේ ඇහෙනවද කියලා මම දන්නේ නැහැ. අලුත් අවුරුද්ද සුබ කරගන්න අපේ යාළුවෝ අපේ වටපිටාව අපිට කොච්චර බලපානවද කියලා ඔයාලා දන්නවද? සාමාන්‍යයෙන් අපේ ජීවිතේ 75කට 50කට ආසන්න ප්‍රමාණයක් තීරණය කරන්නේ අපේ වටපිටාවේ. අපේ වටපිටාවේ සිද්ධි, අපේ වටපිටාව මිනිස්සු අපි ආශ්‍රය කරන පරිසරයත් එක්ක. එතකොට මේ අවුරුද්දේත් ඔයා නෙගටිව් අදහස් තියෙන ඔයාගේ මොකරි වැඩක් ඔයා අලුත් දෙයක් කරන්න හදනකොට ඔයාගේ කකුලෙන් අදින ඔයාට බලපෑම් කරන කට්ටියත් එක්ක ඉදිරියට යන්න හිතන් ඉන්නව නම් මේ අවුරුද්දෙත් වෙන්නේ ගිය අවුරුද්ද වගේම එකතැන ඉන්න තමයි ඔයාට. ඒ නිසා මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා වෙනසක් කරන්න අපේ නෙගටිව් අදහස් තියෙන යාළුවන්ගේ චුට්ටක් ඈත් වෙමු. ඈත් වෙලා ධනාත්මක අදහස් තියෙන යාළුවෝ ටික විතරක් තියාගෙන මේ පාර අපි ගමන චුට්ටක් වේගෙන් යන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලත් මුලින්ම හිතලා බලන්න ඔයාට නෙගටිව් අදහස් දෙන්නේ පොසිටිව් අදහස් දෙන්නේ කවුද කියලා. සාමාන්‍යයෙන් ඔයාගේ යාළුවන්ගෙන් ඔයා වැඩක් කරන්න හදනකොට ඔයාට ඕන දෙයකට උදව්වකට ඉන්නව නම් වචනකින් හරි උදව් කරනවා නම් ඒකට එපා හරි නොකිය ඉන්නවා නම් මං කියන්නේ වැරද්දක් කරනකොට නෙවෙයි. ඔයා හරි දැන් ඔයා දිනු වෙන්න මොකක්ද ප්ලෑන් එකක් ගහනකොට ඒකේ වැරදි පෙන්නලා දෙන එක වෙනම කතාවක්. ඒක කරන්න බෑ. ඒක කරොත් මෙහෙම වෙයි කියලා ඇත්තටම කරන්න පුළුවන්කම තියදී ඒක කරන්න දෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාම මේ අවුරුද්දේ චුට්ටක් ඈඩ් කරලා අපි වෙන විදිහකට ගමන යන්න බලමු. හරිද? ඊළඟ අදහස තමයි අපි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ පොඩ්ඩක් ප්ලෑන් එකක් ඇතුව තමන්ගේ අපේ හීන වෙනුවෙන් වැඩ කරන්න චුට්ටක් උනන්දු වෙන්න ඕනේ. අපේ හීන වලට කාලය චුට්ටක් වැඩිපුර වැය කරන්න වෙනවා. අපි ගිය අවුරුද්දේ කොච්චර හිස් වැඩ කරන්නද? අපේ ටයිම් එක අපේ කාලය කොච්චර අපි නාස්ති කරන්නද? ඒ නාස්ති කරපු කාලය මේ අවුරුද්දේ අපි දැනගෙනත් නාස්ති කරලා තියෙද්දි ඇයි අපි එහෙම කරන්නේ? අපි වෙනුවෙන් අපි වැඩ කරන්නේ. ඒ නිසා කවුරුවත් වෙනම නෙවෙයිනේ. ඒ නිසා අපි දිනවන්න අපි මහන්සි වෙලා වැඩ කරමු. ලස්සන වටපිටාවක් අපි හදාගමු. යාළුවෝ වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්, සහෝදර සහෝදරි වෙන්නත් පුළුවන්. විනෝදාත්මක අදහස් දෙනවා නම් එයාව චුට්ටක් ඈඩ් කරලා ඕනම කෙනෙක් පොසිටිව් අදහස් Tamanට හිතකාමී අදහස් දෙනවා නම් Tamanට කකුලෙන් අදින්න නැත්තම් ඒකේ නාම විතරක් ලං කරගෙන අපි අද මේ සැරේ මේ ගමන යමු. හරිද? එහෙනම් ගොඩ කාලෙකින් මම ඔයාලට වීඩියෝ එකක් දෙන්නේ. මගේ වීඩියෝ තාමත් බලන මගෙත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම මේ අවුරුද්ද සාර්ථක කල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ ආරංචි විතරක් ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. බයි.